රටේ සෑම පුරවැසියෙක්ම නීතිය දැන සිටිය යුතුයි. මේක ටිකක් ඊටාම මේ ගැඹුරින් හිතන්න ඕන කාරණාවක් කියලා තමයි මට හිතෙන්නේ. මොකද හේතුව නීතිය සාමාන්‍ය ජනතාව ආන්තික ජන කොටස් ඇත්තටම දන්නවද? එයාලා දැනගත යුත්තේ කොහෙන්ද? ඒ දැන ගැනීම සඳහා මාර්ගයක් සකස් කරලා තියෙනවද? මේක ඇත්තටම අපිට පසුගිය දශකයේ තුලදීම මේ සාමාන්‍ය ජනතාවත් එක්ක විශේෂයෙන්ම ගොවි ජනතාව, දීවර ජනතාව, වතුකරේ ජනතාව මේ සාමාන්‍ය ජනතාවත් එක්ක කතා කරද්දී ඒ බොහෝ දෙනෙක්ගේ හඩින් කියවුණු එක කාරණාවක් තියෙනවා. ඒ කාරණාව තමයි අපි ඇත්තටම මේක දැනන් හිටියේ නැහැ. මේ නීතිමය කාරණාව අපි දන්නේ නැහැ. අපි මේවා දැනන් හිටියා නම් ඇත්තටම අපිට මෙහෙම වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහේ ආందోලනාත්මක කතා රාශියක් අපිට පසුගිය කාලේදී මුණ ගැසුණා. ඒ නිසා තමයි අපිට ඇත්තටම හිතුනේ මේ පිළිබඳව කතිකාවක් ගොඩනැගීම ඊටාම වැදගත් කියලා. මොකද අධ්‍යාපන ශාස්ත්‍රය තුල පාසලෙන් මේ අධ්‍යාපනය අපිට ලැබෙනවද? එහෙම ලැබෙන්න අවකාශයක් අපිට තිබෙනවද? එහෙම එකක් නැත්තම් එහෙම නැත්තම් වැඩිහිටි අධ්‍යාපනය තුල කුමන හෝ තැනකින් මෙහෙම අධ්‍යාපනයක් ලබා දෙන්න ක්‍රියාවලියක් තිබෙනවද? එහෙමත් නැත්නම් රාජ්‍ය මට්ටමේ වැඩපිළිවෙලකුත් ඒ සඳහා යොමු වෙලා නැත්නම් මේ ජනතාව කොහෙන්ද නීතියේ දැනුම ලබා ගන්නෙ? මේක හරිම ප්‍රශ්නයක්. ඒ නිසා තමයි අපිට හිතුනේ බොහෝ සිවිල් සංවිධාන මේ ග්‍රාමීය ජනතාවත් එක්ක මේ ආන්තික ජන කොටස් එක්ක වැඩ කරද්දී ඒ අය මුණ ගැහුණු සෑම අවස්ථාවකදීම මේ කියපු කාරණාව නැවතත් මම මතු කරනවා. ඒ අය කියනවා අපි අපේ කාරණාවල් අපේ ගැටලු යම් විදියකට පොලිසියකට ඉදිරිපත් කරන්න ගියාම ඒකෙදී අපිට සිදු වෙලා තියෙන අසාධාරණකම් ඒ වගේම අපිට ඇති වුණු බලපෑම් අපේ ඒ ඉඩමේ නීතිය ගැන කතා කරන්න අපි දන්නේ නැති නිසා ඒක කතා කරන්න කියලා ඉවරක් කළා අපි යන්න ඕනේ කොහටද කියලා අපි හරියටම දැනන් හිටියේ නැති නිසා අපිට ඉඩම අහිමි වෙච්ච අවස්ථාවල් තිබෙනවා. ඒ විතරක්ම නෙමෙයි පවුල් අතර ඉඩම් ආරවුල් ඇති වුණු අවස්ථාවලත් මේ වගේම දේවල් අපි දැනන් නොසිටීම නිසා අපිට බොහෝ දේ අහිමි වෙලා තිබෙනවා. මූලික අයිතිවාසිකම් පිළිබඳව මානව හිමිකම් පිළිබඳව කාරණාවලදී මේ தත්ත්වයම තමයි බොහෝ දෙනෙක් අපිට ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් මේ සියල්ලම කරුණු සලකලා බලද්දී අපිට හිතුණු එක දෙයක් තමයි එහෙමනම් මේ ජනතාව නීතිය පිළිබඳව යම් ආකාරයක දැනුවත් කිරීමකට යොමු කිරීමක් කළ යුතුයි නේද කියලා. ඒක හැබැයි සමස්ත සමාජයටම එකවර දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් මේ ගම්වල යම් ආකාරයක නායකත්වයක් ලීඩර්ෂිප් එකක් තියෙන පිරිස ඉන්නවා. කාන්තාවන් වෙන්න පුළුවන්, වැඩිහිටියන් වෙන්න පුළුවන්, තරුණයන් වෙන්න පුළුවන්. මේ ඇත් එක්ක ඒකාබද්ධලා කොහොමද මේ වැඩ පිළිවෙල ගොඩනගන්නේ කියන එක පිළිබඳව යම් සංවාදයක් පසුගිය වසර කිහිපය තුළදීම අපි සිදු කරුවා. ඒ සිදු කරලා අපි යම් එක තැනකට ගමන් කරා. ඒ තමයි අපි පැරාලීගල් කියන එක. නීතියේ දැනුම අනිකුත් සාමාන්‍ය ජනතාවට ලබා දීම සඳහා පුහුණු කිරීමක් කළ යුතුයි කියන කාරණාව අපි අද්දුටුවා. ඒ නිසා අපි ඒක ආරම්භයක් විදිහට පොඩි කණ්ඩායම් එක්ක මේ දැනුවත් කිරීම මේ මූලික අවබෝධයන් ලබා දෙන්නට අපි පියවර ගත්තා. ඒක නතර කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. ඒක එක මොහොතකින් ඉවර කරන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. ඒ නිසා බොහෝ දෙනෙක්ගේ ඉල්ලීමක් තිබුණා. එහෙමනම් අපි මේ මූලිකව සාමාන්‍ය ජනතාව මුහුණ දෙන නීතිමය ගැටලු පිළිබඳව අපිව දැනුවත් කරන වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා. ඒක අපේම අත්දැකීම් පදනම් කරගෙන ඒ වැඩපිළිවෙල ගොඩනගන්න කියලා. ඒ අපේම අත්දැකීම් වලට උත්තර ලබා ගන්න පුළුවන් ආකාරයේ නීතිය දැනුමක් අපිට ලබා දෙන්න කියලා. ඒ සඳහා මඟ පෙන්වන්නට ඇත්තටම අපි නීතිඥවරයෙක් වෙතට යන්න ඕනේ. ඇයි? යා යුත්තේ කොහොමද? එයාලගෙන් කොහොමද ඒ තොරතුරු අපි ලබා ගන්නෙ? ඇයි එයාට ගිහිල්ලා අපි මොන වගේ විදියටද අපි අපේ පෞරුෂය ගොඩනගා ගැනීමෙන් අපේ හරි කාරණාව ඉදිරිපත් කළ යුත්තේ කොහොමද කියන එක පිළිබඳව ඇත්තටම එයාලට මඟ පෙන්වීමක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි මේ ක්‍රියාවලිය ආරම්භ කරන්න හිතුවේ. අපි ඇත්තටම බලාපොරොත්තු වෙන එක කාරණාවක් තමයි මේ ග්‍රාමීය ජනතාවගේ නායකයන් මුල් කරගනිමින් මේ මූලික නීති රීති පිළිබඳව දැනුම
ඒ සඳහා වූ කුසලතාවය ලබා දීම තමයි අපි මේ වැඩසටහන් මාලාව තුළින් බලාපොරොත්තු වෙන්නේ. මේක ඇත්තටම අද මේ වැඩසටහන් හඳුන්වා දීමේ පූර්විකාව තමයි අපි මේ අද සිදු කරන්නේ. මේක දිගු කාලීනව ඇත්තටම අපි පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ අපි නීතිඥවරයෙක් ඒ කණ්ඩායමන් සමග මුණ ගැසිලා ඒ අයවත් සම්බන්ධ කරගෙන ඒ අයවත් හවුල් කරගෙන තමයි මේ නීතිමය දැනුම අපි ඔබ සමග බෙදා ගන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒක එක දවසකින් කරන දෙයක් නෙවෙයි. අපි මේක සීරීස් එකක් විදිහට, ක්‍රියාවලියක් විදිහට, වැඩපිළිවෙලක් විදිහට දිගු කාලයක් අපි බලාපොරොත්තු වෙනවා මේක වැඩසටහන් 20කට 30කට සීමා කරමින් විනාඩි 20ක් වගේ කෙටි කාලයක් තුළ ඔබට එක මාතෘකාවක් ඔස්සේ මේ දැනුම ලබා දෙන්නට. ඒක තමයි අද අපි මේ ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් මේ පූර්විකාවෙන් අපි කියන්න හදන්නේ නීතිය සෑම කෙනෙක්ම දැනගත යුතුයි. එහෙම දැනගත්තොත් ඇත්තටම බොහෝ ප්‍රශ්න ගැටලු බොහෝ දේවල් ප්‍රාථමිකව විසඳ ගන්න පුළුවන් බොහෝ දේවල් ඒ කණ්ඩායම් වලට විසඳා ගන්නට අවස්ථාවක් උදා වෙනව අනුමානයි. ඒ වගේම තමයි මේ විශේෂයෙන්ම ඉඩම් ගැටලු වගේ ගත්තාම ඒ ගැටලු වලට මුහුණ දීලා කොයි විදිහටද ගමන් කළ යුත්තේ කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් ඒ ජනතාවට ලබා දීම තමයි අපි මේකේ අවසාන බලාපොරොත්තුව වෙන්නේ. ඒක මේකේ නායකත්වය ගන්න ඒ පිරිස් ඒ තමුන්ගේ කුඩා කණ්ඩායම් එක්ක අනිකුත් ජන කොටස් එක්ක මේ දැනුම බෙදා හදා ගැනීමට අවස්ථාවක් උදා කර ගැනීම තමයි කර දීම තමයි ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙන්න මේ කියන කාරණාවල් තමයි ඇත්තටම අපි මේ වැඩමුළුවෙන් එහෙම නැත්නම් වැඩසටහන් ක්‍රියාවලියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ක්‍රියාත්මක කරන්නට. ඉතින් එහෙමනම් අපි තවත් දවසක අපි ළඟදීම ඔබත් සමග මුණ ගැහෙනවා. ඒ මුණ ගැහෙන්නේ ඇත්තටම මේ කියපු කාරණාව යථාර්ථයක් බවට පත් කරන්නට එක අංශයන් ඔස්සේ දැනුම ඔබ සහ සමග බෙදා ගන්නට අපි ඔබ සමග මුණ ගැහෙනවා. එහෙමනම් අද දවසට අපි මෙතනින් හමාර කරත් ඊළඟ වැඩසටහනින් ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ නීතිමය දැනුම ලබාගත යුත්තේ ඇයි කියන එක පිළිබඳව නීතිඥවරු හරහා ඔබට එයාලා දකින කෝණයෙන් ඔබට ඉදිරිපත් කරන්නටත් ඒ දැනුම ලබා ගැනීමෙන් ඇතිවෙන ඵල ප්‍රයෝජන ඒක මේ දැනුම ලබාගත හැක්කේ කෙසේද කියන එක පිළිබඳව මූලික දැනුවත් කිරීමකින් තමයි අපි ඊළඟ වැඩසටහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් අද දවසට මෙතනින් අපි නතර කරනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි.